එයා ටක් ගාලා ඇවිල්ලා මෙන්න මෙහෙම ඔහොම ගන්නවා. ලයිට් ඇන්ඩ් ෂේඩ් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. මේ බිත්තියට වැටෙන එකෙන් තමයි මේ ෂැඩෝ එක ක්‍රියේට් වෙන්නේ. මේ පැත්තෙන් බැලුවොත් මෙන්න මේ ග්ලාස් පැනල් එකෙන් තමයි ලයිට් එක එන්නේ. ඔන්න මම අරමුණ මේ මගේ පසුබිම. ඉතින් මට වගේම මගේ පසුබිමටත් වැටලා තියෙන ලයිට් එක නිසා ලස්සනට 3D පේනවා. අරමුණට වැටෙන ආලෝකය පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම පසුබිමට වැටෙන. මෙන්න මේ දැන් මම මේ කතා කරනකොට හරිද? ඒ ෂැඩෝ එකත් එක්ක එන අමුතු ලස්සන කොහොමද? මම මගේ අත්දැකීමෙන් කියන්නේ මොකද මම දන්නවා ඉර මේ පැත්තෙන් එනවා. මෙතන තිබුණු මේ ලයිට් එක දැක්කහම අර නිකන් මාව ඇවිස්සෙනවා. මම ඉන්නේ කොළඹ BMS එකේ ඉහළ මාලේ. available light වෙන්නේ. මෙන්න මේ පැත්තෙන් තමයි ඉර එන්නේ. ඉතින් මේ තියෙන ලොකු ග්ලාස් පැනල් එකට ඉර වැදිලා ඒ ඉර අස්සෙන් එන ලයිට් එකෙන් තමයි මාව පේන්නේ. මාව හරියට පේන්නේ නැහැ. මම දන්නවා මේකට අපි කියන light and shade ස්වරූපයක් කියලා. දැන් අපි S2කට යමක් 3D ව පේනවනේ. හැබැයි අපි අපේ ෆොටෝ එක හරි වීඩියෝ එක හරි කොටුවකට ගෙනියන්න ඕනේ. මේ කොටුවකට ගෙනියනකොට 2D විදිහට පෙනුනොත් ඒකේ ස්වභාවික ගතිය එන්නේ නැහැ. හැබැයි මේ අපි ආලෝකකරණය භාවිතා කරලා අපිට හැකියාව තියෙනවා 3D වශයෙන් පෙන්වන්න. ගොඩක් අය මේ වගේ ලයිට් කන්ඩිෂන් එකකට බයයි. මොකද මේ මූණ කළු වෙනවා කියයි. එහෙම නැත්නම් ෂැඩෝ කියයි. ෂැඩෝ වලට බයයි. හැබැයි අපි කවදාවත් ෂැඩෝ වලට බය වෙන්න ඕනේ නැහැ. ෂැඩෝ වලින් අමුතු කතාවක් කියවෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන මේ ලයිට් ඇන්ඩ් ෂේඩ් එකත් එක්ක හරිම ලස්සනට natural 3D ඒ වගේම හරි ලස්සනට සිනමැටෝග්‍රැෆි තියෙනවා කියලා. ඉතින් අපි තවත් ෆ්‍රේම් එකකට ගිහිල්ලා බලමු. මේ පැත්තෙන් බැලුවොත් මෙන්න මේ ග්ලාස් පැනල් එකෙන් තමයි ලයිට් එක එන්නේ. ඔන්න මම අරමුණ මේ මගේ පසුබිම. ඉතින් මට වගේම මගේ පසුබිමටත් වැටලා තියෙන ලයිට් එක නිසා ලස්සනට 3D පේනවා. ඔන්න බලන්න මගේ මූණ මෙතෙන්ද ලයිට් එක වැටලා. ඉතින් මේ අර මේ වීදුරු අස්සෙන් එන නිසා මාර ලයිව් මාර 3D ඒ වගේ මාර සිනමැටෝග්‍රැෆි විදිහට තමයි පේන්නේ. ඉතින් අපි විශේෂයෙන් හැබැයි මම මෙතෙන් එන්නම් බලන්න. පොඩක් කොහොම කැමරාව එක ඉස්සරහට අනිවාර්යෙන් ෆ්ලැට් නේ. දැන් සොෆ්ට් ලයිට් එක මේ බිත්ති වලට වැදිලා මෙහෙම එන එක සොෆ්ට් වෙන්නේ. හැබැයි මම පොඩ්ඩක් මෙහෙම වුණාම මොකද වෙන්නේ? මම පොඩ්ඩක් මෙහෙම වුණාම ඔන්න මූණට ඇවිල්ලා ඉතින් ගොඩක් අය මේ ඇහැ හුරු පුරුදු කරලා තියෙනවා නම් ඇහැ දියුණු කරලා තියෙනවා නම් ලයිට් එක මොකද්ද කියන එක දන්නවනම් කවදාකවත් මේ ෆ්‍රේම් එක අතාරින්නේ නැහැ. මේ ෆ්‍රේම් එකේ මොකද විශේෂත්වය තමයි මේ එන ලයිට් කන්ඩිෂන් එක මේ පසුබිමට වැටෙන එක. හැබැයි ඇහැ පුරුදු කරලා නැත්තම් වැඩිපුර හිතන්නේ ඉක්විප්මන්ට් එක ගැන නම් ලෙන්ස් එක ගැන නම් එයා ටක් ගාලා ඇවිල්ලා මෙන්න මෙහෙම ඔහොම ගන්නවා. හරි අපි ඉතින් ඒගොල්ලන්ට කියන අර වැරදි ඉන්ෆර්මේෂන් එකට බිලි වෙලා තියෙන වැරදි දත්තවලට බිලි වෙලා තියෙන කැමරාව ගැන ගොඩක් හිතනවා ලෙන්ස් එක ගැන ගොඩක් හිතනවා වැරදි මාර්ගයට බිහි වෙලා තියෙන්නේ බිලි වෙලා තියෙන්නේ වැරදි මාර්ගයට බිලි වෙලා තියෙන්නේ. හැබැයි හරි කෙනා අනිවාර්යයෙන්ම බලනවා මං කොතනද මගේ අරමුණ තියන්නේ. අරමුණෙන් හොඳට මේ කතාව තියන්න අරමුණට වැටලා තියෙන ලයිට් එක කොහොමද? පසුබිමට වැටලා තියෙන ලයිට් එක කොහොමද? මේ ෂැඩෝ එකකින් කොච්චර 3D ගතියක්. ඔන්න මම පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් කැමරාවක පිටිපස්සට ගිහලා පෙන්නන. දැන් මේ 3D ගතියෙන් අනිවාර්යෙන් S2කට පේනවට වඩා යමක් කැමරා එකෙන් ෆ්‍රේම් එකට පේනවා ලයිව් ගතියක්. මොකද මගේ ෂැඩෝ එක. හැබැයි ඇහැ හුරුදු කරලා නැති ෆොටෝග්‍රැෆි දන්නේ නැති කෙනා මේ ෂැඩෝ එක ගන්නෙ නැහැ. ෂැඩෝ කපන්න තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ කියනවා ෆොටෝ එකට ෂැඩෝ එකක් බහැලා අනිවාර්යෙන් ඒ ෂැඩෝ එක අයින් කරනවා. හැබැයි බලන්න දැන් මම මේ කතා කරනකොට හරිද ඒ ෂැඩෝ එකත් එක්ක එන අමුතු ලස්සන කොහොමද? ඉතින් මම ගොඩක් වෙලාට ඔය ඉවෙන්ට් එකකට ගිහිල්ලා හැම ලයිට් කරලා ෂැඩෝ එකක් ක්‍රියේට් කළාම අර නොදන්න කෙනාගෙන මොකද්ද මේ ෂැඩෝ එකක් බහැලා ඒක අයින් කරන්න කියලා. හරි හැබැයි ඒකේ බියුටි එක දන්න අය තමයි මොකද චාරුපකරණය කියන්නේ ආලෝකයේ මගින් ලිවීම ඇඳීම. ඒ නිසා අපි අනිවාර්යෙන් අපේ අරමුණට ආලෝකවත් වෙන්නේ කොහෙද? පසුබිමට ආලෝකවත් වෙන්නේ කොහෙද? ලයිට් ඇන්ඩ් ෂේඩ් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ලයිට් ඇන්ඩ් ෂේඩ් වලින් 3D භාවය ඉස්මතු කරනවා. තව දෙයක් කියන්න මේ ලයිට් ඇන්ඩ් ෂේඩ් තියෙන දේවල් මාර ලස්සනයි බ්ලැක් ඇන්ඩ් වයිට් උනහම. රයිට් ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ එකම ටෝන් එකේ. නමුත් අපි මේ කොටස අපි එඩිට් එකේදී පොඩ්ඩක් බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා බලමු කොහොමද කියලා. නමුත් අපි මේ කොටස අපි එඩිට් එකේදී පොඩ්ඩක් බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා බලමු කොහොමද කියලා. එහෙම කළාම අමුතු ලස්සනක් එනවා. ඉතින් මේක සම්පූර්ණ අවබෝධ කරගන්න මේ සූර්යාලෝකය. මම නැවත වතාවක් මේ පැත්ත පෙන්නනම් විදු මේ පැත්තට හරවන්න. මෙන්න මේ ග්ලාස් පැනල් එකෙන් මේ BMS එකේ උඩ තියෙන දැන් ඔන්න විදුගේ කැමරාවකට කෙලින්ම ලයිට් එක වැටෙනවා. ඔන්න මම ඒ ලෙන්ස් එකට මුවා වුණා. මගේ මූණ කළුයි. මම දන්නවා මට පේන්නේ නැහැ. නමුත් මම දන්නවා ඩාර්ක් ඇති. පොඩක් හරි ෆිල් වෙලා ඇති ඉස්සරහා පිටින්. හැබැයි මේ පැත්තේ මොකද මම බැක්ලිට් සිටුේෂන් එකේ ඉන්නේ. රයිට් බැක්ලිට්. හැබැයි මම මෙහෙම හැරුණාම ඒ බැක්ලිට් එක සයිඩ් ලයිට් වෙනවා. ඒ සයිඩ් ලයිට් වෙනවා. ඒ කියන්නේ පැති ආලෝකය. එතකොට 3D වෙනවා. ඒ 3D කියන්නේ ත්‍රිමාන. දැන් ඔයගොල්ලෝ මේ ෆ්‍රේම් එක දකින්නේ කොටුවකින් 2D නේ. හැබැයි ඒක 3D වෙනවා කියලා කියන්නේ මේ ෂැඩෝ එකත් එක්ක ඔන්න බලන්න 3D වෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් අපි තවත් ගියොත් මේ
මේ උඩ තියෙන හැටි පුටු එහෙම අපි සාමාන්‍යයෙන් අපේ ලයිව් විදිහට තමයි අපි කරන්නේ. මේ මෙතනත් ලස්සන ෂැඩෝ එකක් තියෙනවා. ඔහොම බැලුවොත් දැන් මේක ෆ්‍රන්ට් ලයිට්. අපි නිකන් කිව්වොත් කැත්තෙන් පොල්ලෙන් ගහගේ මූණ කෙලින්ම වැටෙන්නේ. දැන් මගේ මූණ ෆ්ලැට්. හරියට ඔයගොල්ලෝ කැමරා එකක hot shoe adapter එකට ඉලෙක්ට්‍රොනික ෆ්ලෑෂ් එකක් ගන්න හරියටම ලෙන්ස් එකකට. ඉතින් ඒ නිසා මූණට පොඩ්ඩක් කිට්ටු කරන්න. ඔන්න දකින්න මූණ ෆ්ලැටේ ෆ්ලැට්. රයිට්? ඒ නිසා කන්නඩියේ රිෆ්ලෙක්ෂන් එකක් පේනවා වෙන්න පුළුවන්. මගේ මූණ පැතලියට පේන්නේ. හැබැයි මම පොඩ්ඩක් මෙහෙම හැරුණොත් හරිද? දැන් බලන්න මූණ. මේ ගාන විතර ෆ්‍රේම් එක වෙන්න. දැන් බලන්න. හරිද? මේ පැත්තෙන් ආලෝකය එනවා. හරි? හැබැයි මේ පැත්තේ සුදු බිත්තියෙන් ෆිල් වෙනවා. ඒ ෆිල් එකෙන් ඔයා හිතනවට වඩා ගොඩක් වෙනවා. ඒකත් මම හොඳට පෙන්වන්න ඕන නිසා මේ බිත්තිය ඔහොම පෙන්නලා කැමරා එක මෙහෙම එන්න මේ බිත්තිය රිෆ්ලෙක්ෂන් එකෙන් කොච්චර පේනවද කියලා. මෙහෙම මේ පැත්තට ඔහොම ගිහලා ඔහොම හිමීට කිට්ටුවට එන්න මේ ෆිල් එකෙන් මොකද සූර්යාලෝකයෙන් මෙහෙන් එනවා. මේ මූණ මෙතෙන් වැටලා. හොඳට මතක තියාගන්න මට ඕගොල්ලන්ට මේ ෆ්‍රේම් එක ගැන කියනකොට මට පේන්නේ නැහැ. මම මගේ අත්දැකීමෙන් කියන්නේ මොකද මම දන්නවා ඉර මේ පැත්තෙන් එනවා. මේ වැටෙන ඉර මගේ මූණට වැටෙනවා. ඒ වගේම මෙතන පෙන්නන්න මෙන්න මෙතෙන්ද මේ බිත්තියට වැටෙන එකෙන් තමයි මේ ෂැඩෝ එක ක්‍රියේට් වෙන්නේ. ඒ මේ බිත්තිය මෙතන වැදෙන ලයිට් එක රිෆ්ලෙක්ට් වුණාම මගේ මූණ මෙන්න මෙහෙම 3D ලෙස පේනවා. මේ පැත්තේ වැඩි මේ පැත්තේ අඩුයි. ඉතින් අපි ඔන්න ඕක අවබෝධ කරගන්න ඕනේ හැම වෙලේම අර මුණට වැටෙන ආලෝකය පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම පසුබිමට වැටෙන මෙන්න මේ ෆ්‍රේම් එක විතරක් පෙන්නන්න මේ බිත්තියට මාව නැතු රයිට් මේ ඔන්න අපේ විදුවගේ වීඩියෝ කරන විදුවත් පේනවා ෂැඩෝ එකේ රයිට් ඔන්න ඔය ගානට පේනවා. ඉතින් අපි BMICH එකට ආව වෙලාවේ මෙතන තිබුණු මේ ලයිට් එක දැක්කහම අර නිකන් මාව ඇවිස්සෙනවා. මේක නිකන් මේ ඉන්න අපේ ස්ටුඩන්ට්ස්ලා අපේ මගේ ෆෑන්ස්ලාට මගේ ෆලෝවර්ස්ලාට මේක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි වීඩියෝ එක කළේ. සුපුරුදු දෙසම අපේ වීඩියෝ එක රෙකෝඩ් කළේ විදුයි. ඉතින් විදුරට ගොඩක් ස්තුතිවත් වෙනවා. බලන් ඉන්න ඔයාලට අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔලංකාවේ කොහේ හිටියත් ඔලෝකේ කොහේ හිටියත් ඔයාලට අනිවාර්යෙන්ම ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆි වලට පාවිච්චි කරන ලයිට් ගැන ඔයගලන්ට අපෙන් අහලා කරලා අපෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. සිල් දිනාටම ස්තුතිවන්ත වෙනවා ෆොටෝස්ටා ඇකඩමි ලලිතා බේසුන්දර.